රටකින් සුබහිරු නැගනි නිකැලැල් යුගයක නව මන්තනමින් සිව්දැසකින් ජනගංගා මවමි ජය ජය වේවා සැමටම සතර දැසින් අද රටේ ක්‍රමක්‍රමයෙන් දුප්පත්කම වැඩි වෙලා ග්‍රාමීය ප්‍රදේශවල වගේම වතු ප්‍රදේශවල වගේම නාගරික දුප්පත්කම ඉහළ මට්ටමකට ඇවිල්ලා දුප්පත්කම තුරන් කරන්නට වර්තමාන රජයට පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. දුප්පත්කම තුරන් කරන්නට නම් නියත වශයෙන්ම ඉදිරි කිරීමක් තියෙන්නට ඕන. ආයෝජනයක් තියෙන්නට ඕන. නිෂ්පාදනයක් තියෙන්නට ඕන. අපනායනයක් තියෙන්නට ඕන. පාරිභෝජනයක් තියෙන්නට ඕන. හැබැයි රජය ක්‍රියාත්මක කරන ඒ අස්වැසුම වැඩසටහනෙන් තමන්ගේ පාරිභෝජනයට සුළු මුදල් ආධාරයක් ලැබුණට දුගී දුප්පත්කම තුරන් කරන්නට තිරසර වැඩසටහනක් නැහැ. සාමාන්‍යයෙන් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් සාර්ථක වන්නට නම් ඒක ප්‍රජා කේන්ද්‍රීය වෙන්නට ඕන. ප්‍රජාවට මුල් තැන දෙන්නට ඕන. ප්‍රජාවට නායකත්වය දෙන්නට ඕන. ප්‍රජාව සහභාගී වෙන්නට ඕන. ඒකට අපි කියනවා community participatory poverty alleviation කියලා. මේ රජයට අංශු මාත්‍රයක් දුගී දුප්පත්කම තුරන් කරන වැඩපිළිවෙලක් පිළිබඳව අවබෝධයකුත් නැහැ, සැලැස්මකුත් නැහැ. සුළු කොට්ටාසයක් සනසන්න පිනවන්න සුළු මුදල් ආධාරයක් ලබා දෙන තුටු පඬුරු වැඩසටහනකට රජය සීමා වෙලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ඔබව ආර්ථිකව සවිබල ගන්නවලා රජයේ සහනාධාරවල ස්ථිරසාර වහලුන් බවට පත් කරන්නේ නැතුව ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් දෙපයින් නැගී සිටිනින් තමන්ගේ ශක්තිය තුළ රජයේත් මැදිහත් වීම තුළ ඒ ආධාර උපකාර ලබාගෙන දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් සාර්ථක ඉලක්ක කරා ගිහිල්ලා තිබෙනවා. දුප්පත්කම තුරන් වෙනකොට අගහිඟතාවයන් ඉවත් වෙනවා. ඔබගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ වෙනවා. ගෘහයක ආහාර සහ ආහාර නොවන අවශ්‍යතාවයට තමන් සතුව මිල මුදල් තිබෙනවා. අමතර මුදල් ඉතිරි කරනවා. ඉතිරි කිරීම තුලින් ඔබගේ දරුවන්ගේ අනාගතයේ සුරක්ෂා වෙනවා. ආයෝජනය කරනවා. නිෂ්පාදනය කරනවා. තිරසර දුප්පත්කම තුරන් කිරීම උදෙසා මේකට අපනයන ශේෂ්ත්‍රයත් එකතු කරගන්නට ඕන. අපි අදහස් කරනවා පළාත් පාලන ආයතන හරහා ඒ බල ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැනුමෙන් සන්නද්ධ කරන්න, තාක්ෂණයෙන් සන්නද්ධ කරන්න. ඔබ සියලු දෙනා සුහුරු පුරවැසියන් වෙන්නට ඕන. ස්මාර්ට් සිටිසන්ස් වෙන්නට ඕන. ඒ උදෙසා
සුහුරු වැඩපිළිවෙළවල් තුළින් ඔබ සවි බල ගැන්වුණු පුරවැසියෙක් බවට පත් කරනවා. empowered smart citizen ඒ සංකල්පය ඒ සවි බල ගැන්වීම තුළ ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කරනවා. ඒ සවි බල ගැන්වීම තුළ උසස් නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළින් ඔබව සවි බල ගන්නනවා. වැඩිම කාලයක් ජීවත් වෙන කාලේ නිරෝගී සම්පන්න පුරවැසි පරපුරක් බවට පත් කිරීම අපේ ඉලක්කයයි අරමුණයි අභිලාෂයයි. එනිසා ආදරණීය ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි අපි අවබෝධ කරගෙන තිබෙනවා අපේ පරම යුතුයකම මිනිසාගේ පරම යුතුයකම මිනිසා ජීවත් කරවීමයි. අහස උසට බඩු මිල ගිහිල්ලා ජීවත් වීමේ සටනක අරගලයක මේ රටේ ජනතාව ජීවත් වෙන මොහොතක සතුටු නගරයක් තුළින් ඔබගේ ජන ජීවිත ශක්තිමත් කරනවා. තිරසර සංවර්ධනයක් තුළින් තිරසර සහ හරිත සංවර්ධනයක් තුළින් ඔබගේ ජන ජීවිත පෝෂණය කරනවා. කාටවත් යටත් වෙන්නේ නැතුව කාගේවත් වහලෙක් වෙන්නේ නැතුව කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන් ශක්තිමත් ජන පරපුරක් බිහි කරන යුගය අපි නිර්මාණය කරනවා කියන එක ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා.